අද ඔස්ට්‍රේලියාවේ මේ බෙන්ඩිගෝවල ගෙනියන දවස. එතකොට මේ බෙන්ඩිගෝවල හැමදාම සඳුදා හවසට අපි බින්ස් ටික එළියෙන් තියන්න ඕන. ඊට පස්සේ අඟහරුවාදා උදේ සාමාන්‍ය 12ට කලින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ විදිහට කුණු ටික එකතු කරගෙන යනවා. එතකොට මෙහි ඔස්ට්‍රේලියාවේ බින්ස් 3ක් තියෙනවා. පාට 3කින් බින්ස් 3ක් තියෙනවා. හැම සතියෙම එකතු කරන්නේ බින්ස් 2යි. එක බින් එකක් හැම සතියෙම අරන් යනවා. මම ඒක පෙන්නන්නම්. එනවාද? මේ ප්ලම් ගහක් තිබ්බ මෙතන. මේක ගෙඩි රතු පාටට පිරලා තිබ්බා. දැන් ගෙඩි එකක්වත් ගහේ නෑ. ඔක්කොම බිමට වැටිලා. ඔක්කොම වේලා මේ තියෙන බින්ස් දැන් මේ තියෙන්නේ අපේ බින්ස් දෙක. හැමදාම එතකොට මෙතන කියන්නේ සඳුදා හවසට බින් දෙක ගෙනල්ලා තියන්න ඕන. අඟහරුවාදා උදේට තමයි කලෙක්ට් කරන්න යන්නේ. එතකොට මේ සතියේ කලෙක්ට් කරන්නේ ග්‍රීන් එකයි මේ රෙඩ් එකයි. එතකොට මේ තියෙන්නේ අනිත් අයගේ බින්ස්. හැබැයි මේ බින්ස් ඒ කියන්නේ අපිට ගොඩාක් කල් තියලා තියන්න බෑ. සාමාන්‍ය සඳුදා අපේ හවස මේ බින්ස් ටික එළියෙන් තියන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ කලෙක්ට් කරාට පස්සේ අඟහරුවාදාට ආපහු එතනකට ගිහින් දාන්න ඕන. ඒකත් මේ එක පාර කලෙක්ට් කරන් යන්නේ බින් දෙකම. එතකොට එක පාරක් ඒගොල්ලෝ කරාමක් යනවා. එතකොට එකෙන් මම හිතන එක ලොරියක්. එතකොට එක ට්‍රක් එකක් ඒගොල්ලෝ දැන් මෙතනදී රෙඩ් එක කලෙක්ට් කරන් ගිහිලා තියෙනවා. ඊට පස්සේ ආයි එකක් එනවා. ඒකෙන් තමයි ඊළඟට මේ ග්‍රීන් එක කලෙක්ට් කරන් යන්නේ. ඒ වගේම දැන් මේ බින් එක තියද්දී අපි ඒ කියන්නේ කට පියන අපේ ගෙවල් පැත්තට වෙන්න තියන්න ඕන. එතකොට ඉස්සරහ පැත්තට තමයි කට ඕපන් කරලා තියන්න ඕන. එතකොට එතනදී ඒගොල්ලෝ මිනිස්සු මොනවත් පාවිච්චි කරන්නේ නැතුවනේ කුණු ටික කලෙක්ට් කරන්නේ. ඒ ට්‍රක් එකෙන් ආම එකක් වගේ ඇවිල්ලා එතනින් ඉස්සලා ඒගොල්ලෝ කලෙක්ට් කරගන්නවා. අද ඔස්ට්‍රේලියාවට හරිම රස්නේ දවසක්. මම හිතන්නේ ලෝකෙම රස්නේ වැඩිම තැනක් විදිහට නම් කරලා තිබුණා ඔස්ට්‍රේලියාව. ඒ කියන්නේ අද ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 45කට විතර අපිට යනවා බෙන්ඩිගෝ වලට. මම හිතන්නේ සෙල්සියස් අංශක 49 50කට කිට්ටු වෙන අනිත් පැතිවලට නම් මිල්දුරා කියලා එක පැත්තක් තියෙනවා. ඒ පැත්තට දැන් මේ පහුගිය ටිකේම හොඳටම රස්නේ බස්ස බින්දුවක්වත් නැහැ. පේනවනේ තනකොළ ඔක්කොම දුඹුරු පාට වෙලා තියෙන්නේ. අද හරිම රස්නේ දවසක් වෙන්න යන්නේ. මම හිතන්නේ සෙල්සියස් අංශක 45ට විතර යන හවස 6 විතර වෙද්දී මේ වෙද්දී එච්චර මවුලක් නැහැ. ගොඩක් කලාවට ඉතින් මේ වගේ දවස් වලට කට්ටිය වැඩට යන්නේ නැත්නම් එතකොට ලයිබ්‍රරි වලට යනවා, වෝටර් පාක්ස් වලට යනවා. මම අද ලයිබ්‍රරි අවල්සුයි වෝටර් පාක්ස් වල අවල්සුයි වැඩි කරලා තිබ්බා. කට්ටියට නිදහසේ ඉන්න පුළුවන් විදිහට. ලයිබ්‍රරිස් තමයි හොඳම තැන ගිහින් ඉන්න. මොකද AC තියෙනවා. ඊට පස්සේ අපිට කෑම් බීම අරගෙන යන්න පුළුවන්. ලැප්ටොප්ස් ෆෝන් අපිට ඕන දේවල් ගිහලා කරන්න පුළුවන්. හරිම නිදහස්. ගොඩක් කට්ටිය ලයිබ්‍රරිස් වලට යනවා. අත්තන අපේ ග්‍රීන් එකයි රෙඩ් බින් එකයි මේ සතිය කලෙක්ට් කරන්න දාලා තිබ්බා. එතකොට යෙලෝ මේ බින් එක මේක මේ රීසයිකල් බින් එක. සාමාන්‍ය වෝටර් බෝටල්ස් ඒ වගේ කාඩ්බෝඩ් ඒ වගේ දේවල් මේකට එකතු කරන එක ලොකු බින් එකක්. දැන් ඉතින් මම හිතුවේ මගේ ඉන්න ගාවට වගේ ලොකු බින් එකක්. මේක අපිට අරගෙන යන්න පුළුවන්. එතකොට මේ කියන්නේ සතියක් කර සතියක්. එක බින් එකක් තියෙනවා අපේ සාමාන්‍යයෙන් යූස් කරන කෑම්බී මිදුලේ ජාති ඉතුරුනාම දාන්නේ. එතකොට ඒ බින් එක හැම සතියෙම යනවා. මොකද ඒක අපිට දිනපතා දේවල් එකතු වෙනවානේ. අනිත් එක තියාගන්නත් බෑ ගන්න ගන්න. එතකොට කෑම චාර්ජ් එක ගොඩක් කල් එකතු වෙනවානේ. ඒ බින් එක හැම සතියෙම අරන් යනවා. නමුත් මේකයි අනිත් බින් එකයි ගොල් මාරුවට තමයි අරගෙන යන්නේ. හැම සතියෙම එතකොට මේ අඟහරුවාදා උදේට කුණු ටික කලෙක්ට් කරන නිසා අපි හවස තියන්න ඕන. ඊම පීස් ලිලි දෙකක් ඉන්දුවා රස්නෙත් එක්ක හොඳටම ඊයේ මැලවිලා තිබුණේ. දැන් චුට්ටක් පනගහලා වගේ තියෙනවා. මේ පීස් ලිලි එකෙන් තමයි මේක ගැලවෙන්නේ. මේක මම ගත්තේ $50ක්. ආයෙත් සල්ලි දීලා ඒ වගේ පැලයක් ගන්න ඕන නැහැ. ඒ නිසා මට හිතුණා පැල ටිකක් බෝ කරගන්න ඕනේ කියලා. මේකෙම තියෙන පැල ගොඩක්. එතකොට
ගලවලා කලර් ගොඩක් බෝ කරගන්න පුළුවන්. දැන් බලමු. දැනටම හොඳටම රස්නේ. ඔන්න දැන් අනිත් පින් එක කලෙක්ට් කරන් යනවා. අද බත් තියෙනවා, වතුර තියෙනවා. මම හිතන්නේ තව ට්‍රක් එකක් එනවා. යා. අද ඉතින් එහෙට මෙහෙට සැරින් සැරේට ට්‍රක් එක පැති වලට යනවා. කුණු කලෙක්ට් කරගෙන. අනිත් පින් එකත් දැන් අරන් ගියා.